හාර්ඩි ස්ටුඩියෝ යක්කල අපි සංවිධානය කරගෙන යන මේ ඔබයි මමයි ගීත 10 වැඩසටහනේ පළමු අදියරය මෙලෙස අද ආරම්භ වෙනවා. දෙදෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද වැඩසටහනට. අසා දැනගමු කොහොමද ඒ දෙන්නගේ තොරතුරු කියලා. යන්න කලින් මතක් කරන්න කැමති එදා මෙදා තුර ශ්වේත රාත්‍රී ලස්සන කරපු ඒ ශ්වේත සාරින් හැඩගැන්වුණු නන්දා මාලිනියන් විශාරද නන්දා මාලිනියන් ගේ නික්ම යාම අපිට හරිම කනගාටුවක්. මොකද ඒ හඬ නැවත අපිට අපේ සංගීත දිවියේ සංගීත ලෝකේ කවදාවත් නැවතත් අසන්නට නොලැබෙන නිසා. එහෙම කියන ගමන් ඇය වෙනුවෙන් පොඩි සුළු නිශ්ශබ්දතාවයක් අපි මෙලෙස අපෙන් නික්ම ගිය නන්දා මාලිනිය ඔබට නිර්වාණ සුව අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ කියන ගමන් කැමැති දැනගන්න මුලින්ම මගේ දකුණු පසින් ඉන්නවා රංජන් මහත්මයා, ඒ වගේ වම් පසින් ඉන්නවා චම්පා මහත්මිය. නම් වශයෙන් කියනවා නම් එහෙමයි. වැඩි විස්තර අපි අහමු එයාගෙන් මෙන්න මේ විදිහට. රංජන් මහත්මයා සම්පූර්ණ නම කොහොමද තියෙන්නේ? රංජන් ගන්වාරි. රංජන් ගන්වාරි මහත්මයා. දැනට මොකද්ද රංජන් මහත්මයා කරන්නේ? දැන් විශ්‍රාමිකයි. විශ්‍රාමික. ඒ කියන්නේ මම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරලා දැනට විශ්‍රාම සුවයෙන් ගත කරනවා. දැන් සංගීතයේ පැත්තට යොමු වෙලා තියෙනවා. දැනුත් ගීත ගායනා කරනවා සංගීත සම්දර්ශන වල. අනිවාර්යෙන්ම සංගීත රසයක් තියෙන කෙනෙක් විදියට අන්න එහෙමයි අපි ඔන්න පොලිසිය කෝර හැමෝම ඒකම විදියට සැරපරුස නැහැ. මොකද හරි හොඳ මහත්මයෙක් දන්න අඳුරන විදියට කතා පහෙන් මාත් එක්ක මේ වුණා. ඔබතුමා එකතු වෙන්නේ කොහෙන්ද මහත්මයා අපි? ඔබතුමා එකතු වෙන්නේ කොහෙන්ද අපිත් එක්ක? එකතු වෙන්නේ අපිත් එක්ක කොහෙන්ද? නිට්ටඹු ප්‍රදේශයේමද? උපංගම අම්බලන්ගොඩ ගාල්දිස්සේ අම්බලන්ගොඩ කන්දගොඩ. ගම. දැන් පදිංචි වෙන්නේ? දැන් ඉන්නේ නිට්ටඹුව රම්පුණු ගම නිවාස යෝජනාව. නිට්ටඹුව රම්පුණු ගම නිවාස සංකීර්ණයේ ඉන්න ගම තමයි අපිත් එක්ක මේ එකතු වෙන්නේ. දැන් විශ්‍රාම සුවයෙන් ගත කරන එතුමාගේ සංගීතයේ පිළිබඳ මෙන්න මේ විදියට අද දිනේ ඔබයි මමයි ගීත 10 වැඩසටහනේ ගීත පහක් එකතු කරගෙන දිගහරිනවා. මෙතෙන් සිට අපි අහලා බලමු කොහොමද එතුමාගේ ගීත රසය කියලා. ඒ වගේම තමයි මේ එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක තවත් ගීත කෝකිලාවක් නමින් මා දන්නේ නම් චම්පා කියලා තමයි. අපි අහලා දැනගමු ඇයගෙන්ම ඇගේ විස්තර. ඔව් චම්පා මහත්මිය සම්පූර්ණ නම කොහොමද? මගේ නම චම්පා සේනානි. චම්පා සේනානි මහත්මිය එකතු වෙන්නේ අපිත් එක්ක කොහෙන්ද? දැන්ට ඉන්නේ නිට්ටඹේ රන්පොකුණ ගම. රන්පොකුණ ගම. ඒ කියන්නේ මේ husband and wife. husband and wife. අනිවාර්යයෙන් ඔන්න ඉතින් ස්වාමි පුරුෂයා බිරිඳත් එක්ක එකතු වෙලා තිනවා. ඇත්තටම පවුලක තිබිය යුතු සම්පූර්ණම දේ. මොකද දෙන්නත් එක්කම එකට හැමතැනම යන්නේ දෙන්නත් එක්ක එකටම ඔන්න ඉතින් සංගීතයත් හදාරනවා දැන් මේ කාලේ. ඔබතුමී දැන් මොකද මේ දවස්වල කරන්නේ? දැන් රජයේ සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. දැන්ට සංගීතය හදාරනවා. විශාරද විභාගය මේ නිට්ටඹේ ශ්‍රී සංගීත භවන් කලායතනයෙන් සංගීතය හදාරනවා. සංගීත විශාරද ඔන්න උපාධිය හදාරන ගමන් ඉන්නේ විශ්‍රාම සුවයෙන් හිටියත් ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ. ඉගෙන ගන්න මැරෙනකම් පුළුවන් කියලා තමයි අපි අහලා තියෙන්නේ. රයිට් ලස්සන ගීත පහක් මට තෝරලා දීලා තියෙනවා එතුමියත් අහලා බලමු. මා ඔබයි මමයි ගීත 10 වැඩසටහනේ ඇගේ ගීත පහ මෙසේ ඔබයි මමයි
එක්ක ඔබයි මමයි ගී 10. RD ස්ටුඩියෝ යකර. සුදානට අපි ආස ඉස්සරම හැරෙන්න අපේ චම්පා සිනානි මහත්මිය පැත්තට. චම්පා සිනානි මහත්මිය තෝරගෙන තියෙන ලස්සන ගීතයක් ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ මතකයේ ඇසුරින් ගීතය සංගීතය කරලා තින්නේ අපේ මොරටුවේ පොප් ගායක පොප් කලාවේ රජු ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා. ඒ වගේම පද රචනය කරලා තින්නේ එතුමාමයි. ඉතින් සම්මා මහත්මිය මොකද කියන්නේ මේ ගීතය ගැන? ඇයි මේ ගීතය තෝරගත්තේ? ඒ ගීතයට මම ගොඩක් කැමතියි. අම්මා ගැන කියන්නේ ඒක නිසා වැඩියෙන්ම කැමති ඒ ගීතයට. රයිට්. මව්ගුණ ගීතයක් අපි අහලා බලමු ඇයගේ හඬින් මේ විදිහට ඔබයි මමයි ගී 10 වැඩසටහන මේ සරසන ලස්සන වෙන හැඩ වෙන මේ වෙලාවේ RD ස්ටුඩියෝ අපි යකල. ඡායාවක් නැත ඒ ඔබ බව දනි